ආයිබෝවන් tuition.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම වෙබ් අඩවිය තුළ එක වසරේ සිට 13 වසර දක්වා වූ සෑම ශ්‍රේණියකම විෂයන් ඉගැන්වීම් කටයුතු සිදු කරන ලබන අතරම එක් එක් විෂය සඳහා නිර්මාණය කරන ලද ප්‍රශ්න පත්‍ර වලින්ද සමන්විත වෙනවා. ඔබට ඔබගේ විෂයන් වලින් ප්‍රශ්න පත්‍ර ලියා අප වෙත ලැබීමට සැලැස්වීම තුළින් අපිට පුළුවන් ඔබගේ සාධන මට්ටම පිළිබඳව යම් ආකාරයක දැනීමක් ඔබ වෙත ලබා දෙන්න. මම බුද්ධික සිරාන් මම තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ඉගැන්වීම් කටයුතු කරනවා. මම ගිය පාර මීට පෙර වීඩියෝ තුලින් සාකච්ඡා කරා තර්ක ශාස්ත්‍රයේ දෙවැනි පාඩම වන තර්ක ශාස්ත්‍රයේ මූලික සංකල්ප පිළිබඳ පොදු විග්‍රහයක් කියන විෂය ඒකකයේ යටතේ චින්තන නියම කියන කොටස. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සත්‍ය හා සප්‍රමාණතාවය කියන පාඩම් ඒකකය ගැන. යම් කිසි තර්කයක් අපි කියනවා සත්‍යයි ඒ වගේම අසත්‍යයි. ඒක බොරුවක් ඒක ඇත්තයි කියලා. ඒ වගේම අපි නිතරම භාවිතා කරන දෙයක් තමයි මේ සත්‍ය හා අසත්‍ය කියන කාරණාව. මේක අපි තර්ක ශාස්ත්‍රය තුළට ගෙනාම සත්‍ය හා අසත්‍ය කියන කාරණාවට වඩා වැඩි වශයෙන් භාවිතා කරන්නේ සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය කියලා. එතකොට මේ තර්ක ශාස්ත්‍රය තුළ සාකච්ඡා කරන මේ සංකල්පය පිළිබඳ යම් කිසි හොඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ තර්ක ශාස්ත්‍රය තුළ ඊළඟ පාඩම් වලට යනකොට. එහෙනම් අපි බලමු මුලින්ම සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. සත්‍ය කියලා කියන්නේ බාහිර ලෝකයේ කරුණු වලට එකඟව ඉදිරිපත් වෙන කියන අදහස. නැත්නම් අපි ඉදිරිපත් කරන ප්‍රකාශනාත්මක වාක්‍ය බාහිර ලෝකයේ ඒ අයුරින්ම දකින්න ලැබීම සප්‍රමාණතාවයට හේතුවක් වෙනවා. මේ සප්‍රමාණතාවය ගැන කතා කරනකොට අපි මේ බාහිර ලෝකයේත් එක්ක කරුණු ගොඩනගා ගැනීම කියන එක අපගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයත් එක්ක සාකච්ඡා කරනවා. ඒ අනුව අපි ගත්තහන් පස්සේ අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය යොදාගෙන ප්‍රකාශනාත්මක වාක්‍යයේ සත්‍යතාවයේ සෙවීම නිසාම මේක ආනුභූතික තත්වයට සම්බන්ධ වෙන දෙයක් විදිහටත් අපිට දක්වන්න පුළුවන්. සප්‍රමාණතාවය කියලා කියන්නේ තර්කයන් හා අනුමානය. එතකොට යම්කිසි තර්කයක් ගත්තාම අපි සප්‍රමාණයි කියලා කියනවා. අනුමානයක් ගත්තාම මේක සප්‍රමාණයි කියලා කියනවා. හැබැයි මේ සප්‍රමාණතාවයට ප්‍රධානම හේතුව ප්‍රධාන වශයෙන් අපි බලන්නේ බුද්ධිමය තත්වයන් පිළිබඳව. ඒ කියන්නේ තාර්කික රීතීන් වලට අනුරූපව ගොඩනැගිලා තියෙනවා නම් ඒක සප්‍රමාණයි කියලා අපි ගන්නවා. එතකොට ඒ කාරණා අපි බාහිර ලෝකෙට ගෙනියන්න උත්සාහ කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තහම පස්සේ අපි මෙන්න මෙහෙම දෙයක් ගමුකෝ. එක ධන එක සමානයි 2යි. මම මේක මීට පෙර වීඩියෝ එකක් සාකච්ඡා කරා. 1 1 2 කියලා කියන්නේ අපි ගණිතමය රීතීන් වලට අනුව. හැබැයි බාහිර ලෝකේ බැලුවාම 1 1 2 කියන එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි වැලි ගොඩවල් දෙකක් අරගෙන එකට එකතු කරාම අපිට තියෙන එක වැලි ගොඩක් මිසක වැලි ගොඩවල් දෙකක් එතන දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ගණිතමය සංකල්ප කියලා කියන්නේ තාර්කික සංකල්ප වලට. එහෙනම් ඒවල සප්‍රමාණතාවය ගැනයි අපි සාකච්ඡා කරන්නේ සත්‍යතාවයකට වඩා. තාර්කික අනුමානයන් හා තර්කයන් අපි ගන්නවා සප්‍රමාණතාවයේ විදිහට. එතකොට මේ සප්‍රමාණතාවය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රබල සප්‍රමාණ සහ දුබල සප්‍රමාණ කියලා. ප්‍රබල සප්‍රමාණ තර්කයන් කියලා කියන්නේ ප්‍රබල සප්‍රමාණ තර්කයන් කියලා කියන්නේ තර්කයේ අවයව සත්‍ය වෙන ඒ වගේම සප්‍රමාණ නැත්නම් අපි තවත් විදිහට කියන්න පුළුවන් බාහිර ලෝකයේ කරුණුත් එක්ක තර්කයේ අවයව ගොඩනැගෙනවා වගේම තර්කයේ ස්වરૂපේ ව්‍යුහය ගත්තහම පස්සේ තාර්කික රීතීන් වලට අනුරූප වෙලා තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගත්තොත් සියලු මිනිසුන් මැරෙන සුළුවේ
සියලු ග්‍රීකයන් මිනිසුන් වේ. එම නිසා සියලු ග්‍රීකයන් මැරෙන සුළු වේ. එතකොට මේ තර්කයේ අවයව ගත්තාන් පස්සේ සියලු මිනිසුන් මැරෙන සුළු. ඒක අපිට බාහිර ලෝකේ බැලුවාන් පස්සේ හැම මිනිස්සෙම මැරෙනවා කියලා ඒ කාරණාව සත්‍ය කරගන්න පුළුවන්. සියලු ග්‍රීකයන් මිනිසුන්. අපි ග්‍රීසියට ගිහිල්ලා බැලුවොත් ග්‍රීසීන ජනතාවත් මිනිස්සු. ඒක නිසා අපිට නිගමනයක් ගම්මේ කරගන්න පුළුවන් සියලු ග්‍රීකයන් මැරෙන සුළුයි වේ කියලා. අපි මේකේ සංවාක්‍ය රීතීන් 6ට අනුකූල බැලුවොත් එහෙම සංවාක්‍ය රීතීන් වලට අනුව මේක ගොඩ නැගිලා තියෙනවා. අපි ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරනවා සංවාක්‍ය රීතීන් මොනවද කියලා. එතකොට මේ සංවාක්‍ය රීතීන් වලට අනුව ගොඩ නැගිලා තියෙන නිසා මේක සප්‍රමාණ තර්කයක්. ඒ වගේම මේ තර්කය තුල සාකච්ඡා කරන කරුණු සහ අවයව ටික බාහිර ලෝකයේ කරුණුත් එක්ක ගොඩ නැගිලා තියෙනවා. එකඟ වෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා අවයව සත්‍යයි කියලා. අවයව සත්‍ය වෙන ඒ වගේම තාර්කික ස්වરૂපය සප්‍රමාණ වෙන තර්ක වලට අපි කියනවා ප්‍රබල සප්‍රමාණ තර්ක කියලා. දුබල සප්‍රමාණ තර්ක කියලා කියන්නේ බාහිර ලෝකයේ කරුණුත් එක්ක අවයව සත්‍ය වෙනවා අපිට දකින්න ලැබෙන්නේ මේක ඉදිරිපත් කරනු ලබන ප්‍රස්තුතයන් ප්‍රකාශනාත්මක වාක්‍ය බාහිර ලෝකයේ කරුණුත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් දක්වනවා කියලා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි තර්කයේ ව්‍යුහය ගත්තාන් පස්සේ සප්‍රමාණයි. තර්කයේ ව්‍යුහය සප්‍රමාණ වෙන ඒ වගේම අවයව ටික බාහිර ලෝකයේ කරුණුත් එක්ක ගොඩ නැගෙන්නේ නැති තර්කයන් වලට අපි කියනවා දුබල සප්‍රමාණ තර්ක කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තාන් පස්සේ මෙන්න මෙහෙම උදාහරණයක් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. සියලු හාවුන් කොළ පාට වේ. සියලු අන් ඇති අය හාවුන් වේ. එම නිසා සියලු අන් ඇති අය කොළ පාටය. දැන් බලන්න මේ තර්කය සියලු හාවුන් කොළ පාට වේ සියලු අන් ඇති අය හාවුන් වේ එම නිසා සියලු අන් ඇති අය කොළ පාට වේ. දැන් මේ තර්කයේ අවයව දෙක හොඳට බලන්නකො. අවයව දෙක බලන්න සියලු හාවුන් කොළ පාට වේද කියලා අපිට බාහිර ලෝකේ කවදාවත් කොළ පාට හාවෙක් හොයාගන්න පුළුවන්ද? එහෙනම් හොයාගන්න බැරි නිසා මේ සියලු හාවුන් කොළ පාට වේ කියන ප්‍රස්තුතය බාහිර ලෝකයේ කරුණුත් එක්ක එකඟ වෙලා නැහැ. ඒ වගේම සියලු අන්‍යති අය හාවුන් වේ. හාවුන්ට අන් තියනවා කවදාවත් දැකලා නැහැනේ අපි. ඒක නිසා මේ අවයවයත් අපිට බාහිර ලෝකයේ කරුණුත් එක්ක එකඟ වෙනවා කියලා කියන්න බෑ. ඊළඟට සියලු හාවුන් සියලු අන්‍යති අය කොළ පාට වේ. එතකොට නිගමනය ගත්තාම කොළ පාට අයට අන් තියනවා කියලා අපිට කියන්න බෑ. ගිරවෙක් ගත්තොත් කොළ පාට හැබැයි ගිරවට අනක් තියනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි මේ කරුණුත් එක්ක ගත්තහම මේ සියලුම ප්‍රස්තුතයන් බාහිර ලෝකයේ කරුණුත් එක්ක එකඟ වෙන්නේ නැති වුණාට මේක සංවාක්‍ය රීතීන් වලට අනුව ගත්තොත් සංවාක්‍ය රීති 6ම ආරක්ෂා කරලා තියෙන තර්කයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඒක නිසාම මේ උදාහරණය තුල සංවාක්‍ය රීති ආරක්ෂා වෙලා තියෙනවා. ඒක නිසාම මේ තර්කය
අපි කියනවා සප්‍රමාණයි කියලා. හැබැයි සත්‍ය වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. අද අපි එතකොට සාකච්ඡා කරා සප්‍රමාණතාවය, සත්‍ය හා සප්‍රමාණතාවය කියන කොටස. මේ විෂය එකකයේ තුලින් මම සාකච්ඡා කරා සත්‍ය කියන්නේ මොකද්ද? ඊළඟට සප්‍රමාණතාවය කියන්නේ මොකද්ද කියලා. මේ වගේම වීඩියෝවකින් අපි ඉදිරියේදී ඔබව නැවතත් හමු වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.